ඔයාලා දන්නවනේ අපේ නීලකාස කම්බෝල රාජසේනාත් නැව් හිටන් තියනවා ඈ මිනිහා කියනවා අනුන්ගේ වාහනයකලු පදින්නේ ඒකට පොමිට වලට හම්බෙච්ච වාහනකෝ ප්‍රශ්න අංක 1 ඊළඟට කියනවා ගෙවල් කුලිය ගෙවන්නේ යාළුවලු ඈ ඇත්ත තමයි වාහනක් තියෙන්නේ අනුන්ගේ නමට තමයි ගෙවල් කුලිය ගෙවන්නේ අනුන් තමයි තමන්ගේ සල්ලි තියෙන්නේ කට්ටිය ගාව එමෙති ඇමතිවරු ජනාධිපතිවරු ඔය ඔක්කොගේ මේක තමයි එදා ඉඳන්ම සිස්ටම් එකේ එකයි ඈ කිරි ටිකක් බොනවා වන් තනි රාජිත වරෙන් දෙන්න කිරි ටිකක් අනේ සූප් ගහලා දෙන්න ඕන රාජිතට එන්න බබා හුකුම් පාට් එක දාන්නේ දැක්ක නේද ඈ අනුන්ගේ වාහන ඈ මුද්දටම බයලා ඉන්නේ රාජිතත් ඈ ඔය ඔක්කොට මෙහෙමයි ඔය මැති ඇමතිවරු ගාව ඉන්නව නේද මේ ආරස්සකයෝ ඒ කටට පඩි ගෙවන්නේ වෙන කම්පැනි වලින් ගෙවන්නේ ඈ ඇයි ඒ කම්පැනි වලින් ගෙවන්නේ ඒ කම්පැනි වල තමයි මේකට සල්ලි තියෙන්නේ අය නැත්තම් මොකේ අමාරුට දාර යකු මේ මුන් රකින්නට සල්ලි ගෙවන්නේ ඈ වාහන එහෙම දෙන්නේ ඈ ගෙවල් කුලි ගෙවන්නේ අනේ බබා හුකුම් පාඩ දාන්න එපා මේ කවුද රාජසේනත් ඇමතුමා හිටපු ඈ ඔයාලා ඔය කට්ටිය නේද ට්‍රිලියන 11ක ණය අරන් තියනවලු මේ භූමියේම තියෙන ට්‍රිලියන 2යිලු පෙන්නන්න පුළුවන් අනිත් ඒවට වෙච්ච දෙයක් නෑ ඈ එහෙම වෙච්ච රට තව එකක් ඔයාලට කියන්න ඕනේ හොරකම් නොකරන ජනාධිපතිවරු ඉන්නකොට තරගෙට උදව් කරන්නේ ලෝකේ රටවල වලින් ජපානයෙන් ඇම්බුලන්ස් 100ක් දෙනවලු අන් චීනෙන් දෙනවලු මෙට්‍රෝ බස් 100ක් දෙනවලු 100ක් නිකන් දෙන්නේ නිකන් ඈ යකෝ එහෙම තමයි රටවල් දියුණු වෙනකොට රටවල් වලට හොඳ නායකයෝ පත් වෙනකොට ලෝක නායකයන් උදව් කරනවා දන්නවනේ ඉතින් චීන ජනාධිපතිතුමා දන්නවනේ ඇත්තටම එතුමා දන්නවනේ නේද රාජපක්ෂලා කොහොමද කියලා නේද මෙයා සුපිරි වරක් මෙයාට දෙන්න උදව් කරනවා දැන් බස් ගියමුන් දැන් ඉතින් අඬනවා දැන් ඉතින් ඒ 100ක් මේකට වැටෙනකොට නේද බං දැන් 134ක් ආවවාසේ ඔහොම නා ඉතුරු 100ක් දෙනකොට නේද රාජ්‍ය සේනාවට දැක්ක වෙන බබා හුකුම් පාට් එක කවුද විමල් විරසගාව ඉන්නවා හොඳේ තුන් දෙනෙක් මං හිතන්නේ ඉන්නවා එක්කෙනෙක් කමාන්ඩෝ අනිත් එක්කෙනා ගජබා හිටපු රීදුරා ඉන්නවා ඒ තුන් දෙනා පඩි ගෙවනකොට ඒ තුන් දෙනා වෙන තැනකින් පඩි ගෙවන්නේ ඔව් මම මේ දන්නේ හින්දා තමයි කියන්නේ ඉන්නවනේ කට්ටිය කමාන්ඩෝ එකේ එක්කෙනෙක් ඉන්නවා අනිත් එක්කෙනා ගජබාද කොහෙද අනිත් එක හිටපු රීදුරා නේද ඒ කට්ටියට පඩි ගෙවන්නේ වෙන වෙන තැන් වලින් ගෙවන්නේ ඒ තැන් වල තමයි මෙයාලගේ සල්ලි තියෙන්නේ ඔය හැමෝම එහෙම තමයි මෙයාලගේ සල්ලි ඔය තැන් වල තියෙන්නේ ඒකට තමයි ගෙවන්නේ නැත්නම් අර රාජ්‍ය සේනාවට අර කට්ටිය වාහන දීලා ගෙවන්න මොකද නිකන් අපිටත් ගෙවන්න දෙන්න බෑ වාහන නෑ මොන හරි උදව් උපකාර මේ මිනිස්සුන්ට කරා ඒ කාලේ ඇමරිකන් තියෙන කාලේ ඒ හින්දා මේ මිනිස්සු උදව් කරනවා එහෙම තමයි හැටි ඊළඟ ඡන්දේ දිනුවට පස්සේ ආයෙ ඒවා හිලව් වලට ගෙවන්න ඕනේ ගිහිල්ලා එන්න වෙලාව ගියා වැඩි මිනිස්සු මේවා බලන්න වෙලාව